तासाल हर सिहत हक अभिगोड में पार्दर बालक भवन में विशिष्ट व्याख्यान वार्ताखरे जैन पिथल अभियुक्ता कुशलाने दिनागणमिन समस्तलंका प्रतिनिष्ठहड़े पार्दर बालक भवन नगर दिनादासी नखरवा देववरदमेव सुशेषे करुणाक जैन पिथल अभियुक्ता कुशलाने दिनागणमिन समस्तलंका प्रतिनिष्ठहड़े पार्दर बालक भवन निर्दिनादासी नखरवा देववरदमेव सुशेषे करुणाक
itu sama jadi ini kan satu sebelum bukan satu sudah terlalu ada sudah terlengkap sudah आचार्य पुलकाले रक्त पुरहरकन ओपन करे प्रमाण करला बने ऐसे में मेसिल चेक कहने के रहे उदहल प्रति लौकिका बादल हर से हटा खतरे समस्त रंग का शुरू कर दिया मेरा गन तो थोड़ पर बालिका कनिष्ठ शिशु खंडा में मित्र मित्रवत्रे समाप्त होने लगा थोड़ पर बालिका उदहलियो Kami pangkat kapal Akra, orang masuk masalah. Semua kami paksa seluruh Taurushin Sakuri. Ini yang dah tahu kerana itu tahun berbalik kamu agar hati paksa terketahui kami itu hasil tanah semua berdua dua. Itu adalah saksi sebelum memerat. Jawab itu susu pada balakai, kami susu pada sama terangkat syurga dia. Nukodawa dua lepas. Bila kami itu tahun berbalik kamu semua berdua dua.
සුළු ഘോഷාමතේ ඔබ සමගයේ හේතා සීමාන්තරේ විද්‍යාලීය දක්ෂය ඒකාශකට පැමිණෙනා වූ විද්‍යාලීය කනිෂ්ඨ ශිෂ්‍ය බණකල්ලය පන්සල් මාතාවගේ අභිමානය යලි තහවුරු කරමින් නොකඩවා සිරුරවලට දොළොස්වන බලයේ ශූරතාවයත් සමග පසුහෙළ බලත් ශූරතාවයත් දිනා ගැනීමට සමත් විය. නොකඩවා දෙවන වරටත් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය බණකණ්ඩය සමත් වූ බව මෙලෙසින් ප්‍රකාශමාන කරනු ලබන්නේ ඉමහත් අභිමානය. අද දිනේ ජාතික ශිෂ්‍යකට බලකාය මගින් පවත්වනු ලබන ජෝන් මේකල් අභියෝග කුසලාන 2025 සමස්ත ලංකා ජයග්‍රහණය ලබව පාන්දර බාලිකා විද්‍යාලයේ මාතාවගේ දියණිවරු ජයග්‍රහණය සමරන මොහොත සඳහා සම්ප්‍රාප්ත වූ කලතර කලාපද්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමාරච්චි මෙතිතුමනි ඒ වගේම ජාතික ශිෂ්‍ය බට බලකායේ නියෝජනය කරමින් මේ සඳහා සම්බන්ධ වෙන සියලුම විධායක වෙනදාගේ මහත්ම මහත්මීනි පානදුර බාලිකා මාතාවට ඉතාමත් ප්‍රෞಢ දිනයක්. ඇගේ දියණියන් ආසන්න වර්ෂ දෙකක් සමස්ත ලංකා ජෝන් මේකල් කුසලාන තරගාවලිය ජයගත් මොහොතක ඒ සතුට සමරන ඉතාමත් වැදගත් දිනයක්. ඉතින් පාන්දර බාලිකා මාතාවගේ ඉතිහාස පොතෙහි මේ ජයග්‍රහණය රන් අකුරෙන් සනිටුහන් වේවි. ඉතින් අපි සියලු දෙනාම ඉතාමත් ප්‍රමෝදයට සතුටටපත් වෙලා ඉන්න මොහොතක ඔබ සියලු දෙනා ඒත් එක්කම අපිට අමතක කරන්න බැරි කණ්ඩායමක් ඉන්නවා මේ ජයග්‍රහණයේ පසුපස සිටින දෙවැත්තම හස්තය එයයි කියලා මම විශ්වාස කරනවා. අපේ ක්‍රීඩා පුහුණුකාරිනිය සහ ඇයට ශක්තියක් වන්නට නුදුරු දිනකදී අප විද්‍යාලයට පැමිණි අපේ විද්‍යාලයේ සේවය සඳහා පැමිණි ක්‍රීඩා භාරාචාර්යතුමිය මේ ජයග්‍රහණීය පාසලට ලබා දෙන්න පසුගිය කාලවකවානුව පුරාවටම නිරන්තරයෙන් කැපවෙමින් වෙහෙසිලා කටයුතු කරපු කණ්ඩායමක්. අපි අවශ්‍ය අවස්ථාවලදී ඉල්ලන ඕනෑම සහයෝගයක් අප වෙත ලබා දෙමින් නිරන්තරයෙන්
මේ පසුපස හිටියේ මේ දියණියන්ගේ දෙමව්පියන්. ඉතින් මේ සියලු දෙනාවත් මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් පානදුර බාලිකා විද්‍යාලය වෙනුවෙන් පිළිගනු ලබනවා. මේ සියලු මා කලින් සඳහන් කළ සියලු දේ පසුපස දැනට හස්තයක් ලෙස මෙහි ආරම්භයේ සනිටුහන් කළ අපේ විහිපු විදුහල්පතිතුමිය සුරන්ති ගුණවර්ධන මැතිණියව ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමින් මේ අවස්ථාවේදී ඒ දායකත්වයේ සැපයූ සියලු දෙනාටම මගේ ස්තුතිය පිරිනමනවා. මගේ ස්තුතිය පිරිනමමින් අද දිනේදී මේ කිරුළු පැලදී ඒ දියණියන්ට පානදුර බාලිකා විද්‍යාලයේ සුභාශිංසනය ගෞරවය ලබා දෙමින් මේ මගේ පිළිගැනීමේ කතාව මෙතකින් සමාප්ත කරනවා. ස්තුතියි. මුලින්ම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියගේ අවසරයි. ඒ වගේම මේ අධ්‍යාපන කලාපයේ නියමුවානන් මේ පාසල් ටික හරියට අරගෙන යන නියමුවානන් ඒ වගේම අපේ ජාතික ශිෂ්‍ය වල දායකත්ව හරියට ලබා දෙන ගරු අපේ කලාප අධ්‍යක්ෂකතුමාගේ අවසරයි. ඒ වගේම විද්‍යාලයේ නියෝජිත විදුහල්පතිතුමන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මගේ පළාතේ පාසලක් මගේ පළාතේ මගේ ශිෂ්‍යවට කණ්ඩායමක් ඛණ්ඩයක් සමස්ත රංගා ශූරතාවයේ දිනාගත්තා කියලා මට ආඩම්බරයෙන් අනිත් අය ඉස්සරහ කතා කරන්න මට කොන්ද කෙලින් තියාගෙන ඉන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට මගේ ආදරණීය දියණියන්ටත් ඒ වගේම මට නිතරම කරදර කරනවා කතා කරනවා ඔබගේ පුහුණුකාරතුමිය එතුමියටත් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මම එහෙම කිව්වේ අඩු ගානේ සතියේ කෝල් එකක් දෙයක් හරි දෙනවා දීලා අනේ සර් මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා සමහරවිට හරි කරදරයි. එහෙම කරදර කරගෙන කතා කර අහනවා හොයනවා බලනවා කිසිබට කණ්ඩේ සම්බන්ධයෙන් ඉබදේ කරගෙන මට උදලා මම ඒක ඇත්තටම අගය කරන්න ඕනේ.
ශිෂ්‍යවරු වර්ගා ජෝන් පී කල් ඇගෙන් කලවල හා රෙසෝසා ඇගෙන් කලවල සඳහා සහභාගී වූ අප විද්‍යාලයේ ශිෂ්‍යවරු වර්ගාවන් ඇගෙන් ආරම්භ කරගනිමින් සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යවරු වර්ගා වර්ණදාන උත්සවය සඳහා මෙම ස්ථානයේ සැලසුම් සිටින ඔබ සියලු දෙනාගේම අවසරයි. මෙම සියලු ගැටලු නිරාකරණය කරගනිමින් යායුතු ගමන් මඟ අපගත පෙන්වා දෙමින් අති දක්ෂ ලෙස ඇය පාසලේ පරිපාලන කටයුතු සිදු කරා. ඒ සියලුම කැපකිරීම මෙම ජයග්‍රහණයට මනා පිටුවලා වුණා. එබැවින් ගරු විදුහල්පතිතුමියනි ඔබතුමියට මා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වී සිටිනවා. මාගේ නම් කියූ නොකියූ ඔබ සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කර සිටින අතර මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම නිහඬව